සුබ දවසක් ඉතින් හැමෝටම. ඉතින් අදත් මම අලුත් වීඩියෝ එකක් ගෙන ආවා කොහොමද ස්ථාවර තැන්පතුවල පොඩි අනුපාත කියලා. ඉතින් අද හරියට බලුවොත් 2025 12 වෙනි මාසේ 27 වෙනිදා ඒ කියන්නේ දෙසැම්බර් මාසේ අන්තිම වෙනකොට කොහොමද අන්තිම මාසේ වෙනකොට පොඩි අනුපාත කොහොමද කියලා බැංකුවල. ඉතින් මම අද ගෙනාවා ඔයාලට ස්ථාවර තැන්පතු ගැන පොඩි අනුපාත කියන්නේ සම්පත් බැංකුව, තෙලාන් බැංකුව, කමර්ෂල් බැංකුව, ඒ වගේම ADB බැංකුව, NDB බැංකුව, ඒ වගේම පෑන් ඒෂියා බැංකුව, මහජන බැංකුව. ඉතින් මේ බැංකු කීපය පෞද්ගලික සහ රජයේ බැංකු කීපයක ස්ථාවර පොඩි අනුපාත කොහොමද කියලා මම කියන්න තමයි ඔයාලට ගෙනාවේ. ඉතින් අද බලමු මුලින්ම සම්පත් බැංකුවේ කොහොමද පොඩි අනුපාත කියලා. ඉතින් සම්පත් බැංකුවේ පොඩි අනුපාතයක් මාසයට 6.5යි, මාස 3ට 6.75යි, ඒ වගේම මාස 6ට 7.5යි, ඒ වගේම අවුරුද්ද සඳහා කල්පිරීමේදී 7.25ක් සහ මාසික පොලිය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. 7ක පොලියක් තමයි මේ වෙලාවේ ගෙවන්නේ. තාමත් අවම පොලිය අනුපාතයක් තමයි මේ වෙලාවේ තවම බැංකුවල පවතින. ඉතින් මාස 13 සඳහා නම් 7.75ක් හම්බ වෙනවා. අපි ඒ වගේම බැලුවොත් අවුරුදු දෙකක් සඳහා 10%යි, ඒ වගේම අවුරුදු 5ක් සඳහා 11ක පොලිය අනුපාතයක් තමයි ලැබෙන්නේ කල්පිරීමේදී. සම්පත් බැංකුවට පේනවා ඇති පොලිය අනුපාත කොහොමද කියලා මාස වලින් පිළිවෙලින්. සම්පත් බැංකුව මේ විදිහට බලනකොට අපි ඊළඟට බලමු තෙලාන් බැංකුව කොහොමද පොඩි අනුපාත කියලා. මාස 3ක් සඳහා 6.75යි, මාස 6ක් සඳහා 7%යි, ඒකම මාස 12ක් සඳහා 7.5ක පොඩි අනුපාතයක් ගෙවනවා කල්පිරීමේදී තෙලාන් බැංකුව. ඒ වගේම අවුරුදු දෙකක් සඳහා 9%යි, ඒ වගේම අවුරුදු 5ක් සඳහා 11.5ක පොඩි අනුපාතයක් තමයි ගෙවන්නේ. බැලුවොත් තෙලාන් බැංකුවේ අවුරුද්දට 7.5යි, සම්පත් බැංකුවේ කියලා සම්පත් බැංකුවේ 7.25ක පොඩි අනුපාතයක්. ඒ කියන්නේ සම්පත් බැංකුව තෙලාන් බැංකුවට පොඩි අනුපාතය පොඩ්ඩක් අඩුවෙන් තමයි තියලා තියෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් මෙච්චර කාලයකට සම්පත් බැංකුව වල පොඩි අනුපාත වැඩියෙන් තියන් ඉන්නේ තෙලාන් එකට වඩා. දැන් මේ වෙලාවේ තෙලාන් බැංකුවේ පොඩි අනුපාත වැඩි වෙලා තියෙනවා පොඩ්ඩක්. අපි ඊළඟට බලමු කමර්ෂල් බැංකුව කොහොමද පොඩි අනුපාත කියලා. මාසයක් සඳහා 6.5යි, මාස 3ක් සඳහා 7.5යි, ඒ වගේම මාස 6ක් සඳහා 7.75යි, ඒ වගේම අවුරුද්දක් සඳහා කල්පිරීමේදී 8ක පොලිය අනුපාතයක් ලැබෙනවා. මාසික පොලිය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා 7.7ක පොලිය අනුපාතයක් තමයි ලැබෙන්නේ. ඉතින් කමර්ෂල් බැංකුව අනිත් බැංකු දෙකටම වඩා වැඩි කියලා දැනවලා පේනවා. 8ක පොලිය අනුපාතයක් ගන්නවා අවුරුද්දක් සඳහා. අවුරුදු දෙකක් සඳහා 10%යි, ඒ වගේම අවුරුදු 5ක් සඳහා කල්පිරීමේදී 11ක පොලිය අනුපාතයක් තමයි ගෙවන්නේ කමර්ෂල් බැංකුව. ඊළඟට බලමු NTB බැංකුව කොහොමද පොලිය අනුපාත කියලා. මාසයක් සඳහා 6.25යි, මාස 3ක් සඳහා 6.5යි, මාස 6ක් සඳහා 6.75යි, අවුරුද්දක් සඳහා 7ක පොලිය අනුපාතයක් පිළිවෙලින් අවුරුදු දෙක සඳහා 8.25යි, ඒ වගේම අවුරුදු 5ක් සඳහා නම් 10ක පොලිය අනුපාතයක් තමයි ගෙවන්නේ NTB බැංකුව. ඊළඟට බලමු අපි NDB බැංකුව කොහොමද පොලිය අනුපාත කියලා. ඉතින් මේ වෙලාවේ ස්ථාවර තැන්පතු පොලිය අනුපාත මාසයක් සඳහා නම් 7%යි, මාස 3ක් සඳහා කල්පිරීමේදී 7.5යි, ඒ වගේම මාස 6ක් සඳහා 7.75යි කල්පිරීමේදී නම් අවුරුද්ද සඳහා 8ක පොලිය අනුපාතයක් ලැබෙනවා කල්පිරීමේදී 8.25ක පොලිය අනුපාතයක් ලැබෙනවා අවුරුද්ද සඳහා කල්පිරීමේදී NDB බැංකුව. ඉතින් NDB බැංකුවේ පොලිය අනුපාත වැඩි කියලා අපිට මේ වෙලාවේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අවුරුදු දෙකක් සඳහා නම් 10%යි, ඒ වගේම අවුරුදු 5ක් සඳහා නම් 11.5ක පොලිය අනුපාතයක් ලැබෙනවා කල්පිරීමේදී. ඊළඟට බලමු අපි පෑන් ඒෂියා බැංකුව කොහොමද පොලිය අනුපාත කියලා. මාසයක් සඳහා 7.7යි, මාස 3ක් සඳහා 7.75යි, මාස 6ක් සඳහා කල්පිරීමේදී 8.25යි, ඒ වගේම අවුරුද්ද සඳහා කල්පිරීමේදී 8.5යි, ඒ වගේම අවුරුදු දෙක සඳහා 10%යි, ඒ වගේම අවුරුදු 5ක් සඳහා නම් කල්පිරීමේදී 12.25ක ඉතාමත් වැඩි පොලිය අනුපාතයක් අනිත් බැංකු සියල්ලටම වඩා පොලිය අනුපාතයක් ලැබෙනවා පෑන් ඒෂියා බැංකුවේ. මෙතන ඊළඟට ඔයාලට පේනවා ඇති පෑන් ඒෂියා ඉන්ටර්නෙට් බැංකින් through හරහා ඔයාලා ලබා ගන්න ඕන පොලිය අනුපාතය අපට අවුරුද්ද සඳහා ලැබුණේ 8.5ක පොලිය අනුපාතයක්. හැබැයි ඔයාලා ඉන්ටර්නෙට් බැංකින් හරහා දානවා නම් 8.75ක පොලිය අනුපාතයක් ලබා ගන්න පුළුවන්
පැන්නේසියා බැංකුව ඊළඟ බලුවොත් අපි අවසානයේ විදිහට මහජන බැංකුව කොහොමද පොලි අනුපාතය කියලා මාසයක් සඳහා 5.7.5යි මාස 3ක් සඳහා 6.2.5යි මාස 6ක් සඳහා 6.5යි අවුරුද්දක් සඳහා 6.7.5යි ඒ වගේම අවුරුදු 5ක් සඳහා 10.2.5 පොලි අනුපාතයක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ විදිහට බලනකොට බලා ගන්න පුළුවන් අවුරුද්දක් සඳහා වැඩි පොලි අනුපාතයක් ලැබෙනවා. කල්පිරීමේ 8.7.5 පොලි අනුපාතයක් ND පැන්නේසියා බැංකුවේ ඊළඟට ආයි කමර්ෂල් බැංකුවේ අවුරුද්දක් සඳහා වැඩි පොලි අනුපාතයක් ලැබෙන 108 පොලි අනුපාතයක් ඒ වගේම සෙලාන් බැංකුවේ 7.5 පොලි අනුපාතයක් ලැබෙනවා පිළිවෙලින් අවුරුද්දක් සඳහා ස්ථාවර තැන්පතු වලට. මෙන්න මේ විදිහට තමයි 2025 12 මාසේ 27 වෙනිදා වෙනකොට පොලි අනුපාත ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ආයෙත් දවසක ස්ථාවර තැන්පතු පොලි අනුපාත වීඩියෝ එකක් ගෙනකම් හැමෝටම සුබ දවසක්.